Hello, how are you? And today, of course, I thought that I should talk to you regarding some important matter. With regard to women and girls who use pick me or any other similar kinds of rights. දැන් අද ගොඩ දෙනෙක් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ සහ ඒ කියන්නේ women and girls travel by pygmies වල. ඒක ඇත්තටම දැන් එදා වාගේ නෙමේ අද නම් ගොඩාක් ඒ මට්ටම ඩිසිප්ලින් ඔක්කොම පිරිහිලා තියෙන ඒගොල්ලන්ගේ. මොකද I have got lot of news right about lot of things. මට ආරංචි මට දැනගන්න ලැබෙනවා. ඉතින් ඇත්තටම සමහර අය ඔය riders-ලා so during their rides up to the destinations wherever they go තියෙනවා ප්‍රශ්න ඇති වෙනවලුනේ. ගොඩාක් එයාට ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ අනවශ්‍ය නිකන් verbal harassment තියෙනවා. ඒ වගේම what do you call this inappropriate proposals ඒ කියන්නේ අදාළ නැති උචිත නැති යෝජනා අනම්මනම් වෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ නිසා ඒක හරි පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. Actually there must be a law to enforce for those people to punish. හරි ඒක වෙන්නෙත් නැත්තම් ඒක ටිකක් හරි පරිස්සම යනවා. මොකද එදා වාගේ නෙමෙයි අද ගොඩක් අද මේ සමාජය හරිම expose වෙලා තියෙන්නේ. Because the other thing is the society also has completely deteriorated. අද පිරිහිලාන සමාජය. ඉතින් හින්දා හරිය පරිස්සමෙන් ඔය කාන්තාව රාත්‍රියේ යනවා. ඒ වගේම කාන්තාව කියන්නේ women and also so girls travel තනියෙන් යනකොට මේ මිනිස්සුන්ට යම් යම් හැඟීම් ඇති වෙනවා. They don't think about the law, right? And whatever the things that they have been advised. ඉතින් ඒක පස්සේ සිද්ධ වෙන්නේ හින්දා හරිය පරිස්සමෙන් යන්න ඕන. මොකද මේ ගැන දැනුවත් වෙන්න ඕන. Right? You have to be aware of this kind of situations, of course, when you travel alone, such a long distance. In the මිනිස්සු කියන්නේ ඉතින් ඇත්තම today people have become rather like a brutes types. ඒ නිසා මිනිස්සු ගැන අපි riders especially ඒගොල්ලෝනේ ඔක විශේෂයෙන් මේ pick me එක අපි යනකොට හරි පරිස්සමෙන් ඔය ගාන්තාව යන්න ඕන. ඒ හේතුව ඒගොල්ලන්ගේ අනවශ්‍ය ඉල්ලීම් අනම්මනම් තියෙනවා කියලා එනවා. ඒක හොඳ නැහැ. ඒකින්ද කරුණාකරලා if anything happens to you personally, but I just want to just make a special request. ඔයගොල්ලෝ එතන report කරන්න ඕනේ. එතකොට ඒක ඇටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ he will never repeat the same. ඒක ආයි කරන්නේ නැහැ. ඒ හින්දා එහෙම කරන්න නැතුත් හරි පරිස්සමෙන් ගමන් බිමන් අවසන් කරගන්න. මොකද අද රටේ හරි ප්‍රශ්න තියෙනවා. since there is no law and order. හරි නෑ මේක වෙන රටක වෙනවා නම් ඉතින් වෙන රටක වුණා නම් වෙනවා නම් මේවට ඉතින් හොඳ නීති රීති rigorous punishment දැඩි නීති රීති දෙනවා. ඒක මට කියන්න ඕන. මට ගොඩක් ආරංචි වෙනවා මට අහන්න ලැබෙනවා because I am also moving with lots of people. ඉතින් ඒක හින්දා තමයි මම මේ වීඩියෝ එක කළේ. පොඩ්ඩක් ඒ කාන්තාව රාත්‍රියේ එහෙම යනවා නම් මොකද සමහර girls and සමහර women they don't like to expose things whatever happens to them. ඒගොල්ලෝ සමාජයට ඒක දෙන්නේ නැහැ සිද්ධ වෙන දේ. බයයි. They are afraid of course to do it. ඒක හින්දා පොඩ්ඩක් බලන්න. මේක ඉතින් ඇත්තටම මෙහෙමයි. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නීති තියෙන්න ඕනේ ඉතින්. පන්සල් කෝටියක් හැදුවත් වැඩක් නැහැ රටක නීතියක් නැත්තම්. ඒ නීතිය තමයි හරියටම ක්‍රියාත්මක වෙන්න. අකුරටම නීතිය තියෙනවා to the letter of course there is nothing wrong at all of course. Right. ඒ හින්දා මේ අපිත් කම්ප්ලේන් කරන්නේ මේ රටේ මෙහෙම මෙයාලා නීතියක් නැතිකම. අනිත් එක මේ මිනිස්සු දැනගන්න ඕන. right? හැමෝම දැනගන්න ඕන. හරිම හැමෝම each and every one should be very careful of course because there are lots of reckless drivers. They are very vulnerable. හොඳ නැහැ. හරි. එතකොට එහෙනම් right, I just want to tell you about this and wherever you go try your best of course to end up with a very safe journey up to the destination wherever you go. Okay, and be very careful. They might ask you the telephone numbers, they might ask you, those riders absolutely ask you a lot of questions, right? But the guy එතකොට ඔයාලා යන අය දන්නේ නැනේ කවුද කියලා. You don't know who they are. There's also a problem there then. If you know them, it doesn't matter. There are some regular guys so like that you have in your mind. So like මනසේ තියෙනවා මේ අය කියලා. එහෙම එකක් නැහැනේ. ඔයාලා වෙන ආඳුරන කෙනෙක් එක්කනේ යන්නේ. ඒ හින්දා හරිම කේර්ෆුල් කරන්න ඕන. මොකද මිනිස්කම නැහැ දැන්. Humanity is lost completely. ඒව නැති හින්දා ඔයාලා හරි පරිස්සමෙන් මේ ටික කරගෙන
ඉදිරියට යන්න. Okay, thank you very much. I just wanted to tell you about something. That's what I told you about this. And those who want to listen this, and if you want, like, of course, we can see මං සිංහල ඉංග්‍රීසි වලින් දෙකෙන්ම කියනවා. ගොඩක් මොකද ඉංග්‍රීසිත් ඉගෙන ගන්න ආසාව තියෙනවානේ. මං ඒක සිංහලට වැඩි අර ඉංග්‍රීසි වලිනුත් එයාලට වැටෙනවා. ඒතර වචනත් ඉගෙන ගන්නවානේ. දැන් මම ඔය කිව්වනේ අද වචන verbal harassment එක කිව්වා. නේද ප්‍රිඩේටර් කියන්නේ ගොදුරු සොයාගෙන ඒක නම් මම කිව්වේ නෑ. ඉතින් ඒ වගේ අය තමයි ඉන්නේ. ඉතින් ඒක ඒ ඉංග්‍රීසි වචනත් පොඩ්ඩක් හදාරන්න කරගන්න. මොකද ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉවරෙකුත් නෑනේ. මේ ලෝකේ තව එන්ඩ් අප් වෙලා නෑනේ. එහෙනම් ඒකත් හදාගෙන මේකත් හදාගෙන ඔක්කොම හදන් තමන් පරිස්සමෙන් ගමනාන්තය දක්වා යන්න. දෙයක් තියෙනවා නම් නීති අනුකූල ඇක්ෂන් එකක් ගන්න, කෙලින්ම රිපෝට් කරන්න. ඊට පස්සේ he will never do that of course again, right? ඒක අනිත් එක්කෙනාටත් හොඳයි. Okay, thank you very much and for paying good attention for me, right? And have a nice day. Then I am Reginald Washington. Bye bye.